වෙනදා වගේම අදත් ඔයාලා ටෙක් විත් මොල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයාලා ගත්තේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් කොහොමද Vibe account එකක් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු Vibe account එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේකට මුලින්ම කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකට Vibe app එක download කරගන්න එක. මම Play Store app එකට ගිහිල්ලා Vibe app එක download කරගන්නවා. Vibe කියලා සර්ච් කළාම මෙන්න මේ වගේ ඇප් එකක් තමයි එන්නේ. ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගන්න. මම කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා අප්ඩේට් කියලා තිබ්බා. මම ඒ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මේ වගේ තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන ඕපන් කියන තැන ටච් කරන්න. ඒ ඕපන් කියන එක ටච් කළාට පස්සේ මේ වගේ තැනක් තමයි එන්නේ. ඔයාලා මෙතන ස්ටාර්ට් නව් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වගේ පර්මිෂන් ඉල්ලනවා. ඔයාලා මේ පර්මිෂන් අලව් දෙන්න. මෙන්න මෙතනින් ඔයාලට ඔයාලගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරනවා. ඒ සිලෙක්ට් කළාට පස්සේ ඔයාලට ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරගන්න තියෙනවා. ඔයාලා මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙතන කන්ටිනියු කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මෙතනත් ඔයාලා කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ආයෙත් මෙතන ඔයාලගෙන් පර්මිෂන් ඉල්ලනවා. ඔයාලා මෙතනත් අලව් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට verifying your number කියලා චුට්ට වෙලාවක් load වෙයි. ඒ load වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා අර දීපු නම්බර් එකට කෝඩ් එකක් එනවා දැන්. මට ඒ නම්බර් එක ආවේ කෝල් එකකින්. ඊට පස්සේ ඔටෝම ඒ නම්බර් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් වෙනවා. ඒ සිලෙක්ට් වෙලා ඉවරලා ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේක උඩින්ම බලා ගන්න පුළුවන්. ඔයාලට ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට ඔයාලා මෙන්න මෙතන ධන ලකුණු වල ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තැනක් එයි. මම මෙතනින් ගැලරි දීලා මගේ ගැලරියේ තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. මම දැන් මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඒ ෆොටෝ එක සිලෙක්ට් කළාට පස්සේ ඔයාලට මේ විදිහට තැනක් එනවා. ඔයාලා මෙතනින් ඩන් දෙන්න. ඩන් දුන්නාට පස්සේ ඔයාලට මේක කැමති ගන්නට හදාගන්න පුළුවන්. මම මේක මේ ගන්නට තියලා මෙතන සේව් කියන තැන ටච් කරනවා. ඊට පස්සේ ඔයාලගෙන් අහන්න ඔයාලගේ නම. මම මෙතන මගේ නම දෙනවා. ඊට පස්සේ ඔයාලගේ බර්ත්ඩේ එක දෙන්න මෙතනට. ඊට පස්සේ ඔයාලගෙන් අහන්න ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඔයාලා කැමති ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ allow Viber to send you updates කියන ටික් එක දාලා මෙතන හරි ලකුණු ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන permission allow දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තැනකට තමයි එන්නේ. ඔන්න දැන් ඔයාලා සාර්ථකව ඔයාලගේ Vibe account එක හදාගෙන ඉවරයි. ඔයාලා මෙතන මෝ කියන තැන ටච් කළොත් එහෙම ඔයාලට ඔයාලගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔයාලා දීපු නම, පිච් එක වගේ දේවල් වෙනස් කරගන්න ඕන නම් ඔයාලා මෙතන පැන්සල් එක අයිකන් එක ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලට මෙතනින් කැමති නම් නමයි, පිච් එකයි, බර්ත්ඩේ එක, ඊමේල් ඔය වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ Vibe account එක සාර්ථකව හදාගන්නේ. මම අද කියලා දුන්නා ඔයාලගේ ෆෝන් එකේ Vibe account එක හදාගන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණාම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕනේ මේ වගේ තවත් වීඩියෝ තියෙනවා කමෙන්ට් එකක් දාන්න ගන්න. ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අද අපි සමු ගන්නවා.